මේ vlog එක කරනකොට එයාවත් මමවත් දැනගෙන හිටියේ නෑ මේක තමයි අපි දෙන්නගේ අන්තිම vlog එක කියලා. මේ දවස් වෙනකොටත් එයා ඉන්නේ ටිකක් අසනීපෙන්. හැබැයි මං හිතුවේ නෑ මෙච්චර ඉක්මනට එයා මාව දාලා යයි කියලා. ඇති වෙනකොට එයාට අවුරුදු 9ක්. ඒ වෙනකන් එයාට කවදාවත් කිසිම ලෙඩක් හැදිලා තිබුණේ නෑ. හැබැයි අන්තිම මාසේ එයාට සෑහෙන්න අමාරු වුණා. ඒ ගැන මම වෙනම වීඩියෝ එකක් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නම්. කලින් මම දාපු vlog එකට ගොඩාක් අය මෙයාට හොඳ ආත්මයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරලා තිබුණා. ඒ හැම කෙනෙකුටම ගොඩාක් පිං. මීට කීයෙන් අපේ දවස් පටන් ගන්න මෙන්න මේවත් එක්ක. නේ. දෙන්න. අනෙන් කුස්සෙම දෙය. දැන් ගලා උදේ 7:00මාරයි. මම දැන් බ්‍රෙක්ෆාස්ට් එක හදන්න යන්නේ. මේ ටිකේම අපි පොඩ ලයිම් එක දිගට බිව්වා. ඒක නිසා වෙන්න ඕනේ පොඩ දෙන්නටම ગેස්ට්‍රයිටිස් වගේ ඇවිල්ලා. ඒක නිසා මම දැන් දියබත් එකක් හදන්න යන්නේ. වෙනම ලන්ච් එක arrange කරනවා. අයියා ගියා ජිම් එකට. හැබැයි මට මේ ටිකේම එළියට යන්න උනේ නැහැ. මොකද පූසව දාලා යන්න බැරි නිසා. අපි දෙන්නම ගියොත් එයාට කවුරුත් නැහැනේ ගෙදර. ඒක නිසා ඉතින් මම නතර වුණා එයත් එක්ක. මුලින්ම අපි පූස්ගේ කෑම එක හදාගමු. මොකද මං එයාට වෙනම කෑම එකක් හදනවා මේ දවස්වල. එයා චුට්ටක් සනීප නැති නිසා ඉස්සෙල්ලා එයාගේ කෑම එක හදලිමු. හාලුයි පරිප්පුයි එකට දාලා ඒකට මුරුංග කොළයි කරපිංචයි චිකනුයි දාලා තමයි එයාගේ කෑම එක හදන්නේ. මෙන්න මේ විදිහට තමයි මම දියබත් එක හදාගත්තේ. ඔයා ગેස්ට්‍රයිටිස් තියෙන කෙනෙක් නම් ගොඩාක් හොඳයි මේක උදේට කනවනම්. මම මේක හදන විදිහ රෙකෝඩ් කරේ නෑ. කාට හරි දැනගන්න ඕන නම් කියන්න මම කියලා දෙන්නම් කොහොමද හදන්නේ කියලා. මේ විදිහට තමයි පූස්ගේ කෑම එක හැදෙන්නේ. මේකට මුරුංග කොළ දාන්නේ මම කෑම එක ඕෆ් කරන්නේ කිට්ටු කරලා. එතකොට මුරුංග කොළ ටික කෑම එකේ රසෙන් හොඳට තැම්බෙනවා. මේ දේවල් ටික තමයි මම පොලොස් එකටයි පරිප්පු එකටයි ලෑස්ති කරගත්තේ. මෙතන තියෙනවා බැදපු මිරිස් කුඩුයි උඹල කඩයි. මෙතන තියෙනවා බැදපු ලූණුයි කරපිංචයි. අනිත් ඒවල් දෙකට. අන්න පුතේ. මේ වෙනකොට මෙයා කෑම කන එක සම්පූර්ණයෙන් නවත්තලා තියෙන්නේ. දැන් දවස් දෙකක් තිස්සේ ඉඳන් එයා ආස කිසිම දෙයක් කන්නේ නැහැ. එයා කැමති හැම දෙයක්ම හදලා දෙනවා. ඒත් කිසිම දෙයක් මේ වෙනකොට එයා කටේවත් තියන්නේ නැහැ. ලන්ච් එක රෙඩි කරගෙන ඉවරයි. දැන් ඊට පස්සේ පටන් ගන්න ඕනේ පූස්ගේ වැඩ ටික. බලමු කොහොමද ඒ ටික වෙන්නේ කියලා. පුතේ බෙහෙත් බොමුද අපේ? Punjo. Apa behet bomu? Behet bomu dah. Tuti. Negatif dah. Behet bomu. Behet bila doyamu. Okey. Ya. Udah behet bonna yanne. Ko. Good boy. Thai kai. Okay. Make it there. Go. Pada. Go.
Oh, ting. Baby, cok eකට. පුංචි බෝලයක් අගේ. නේ. වෙනෝමේ බේත් බොන් කියන්න අපි. එයාගේ වැඩ ටික ඉවර කළා මම මගේ මෙන්න මේ වැඩේ කන්ටිනියු කරා. ඔහොම තමයි අපේ අද දවස ගෙවිලා ඉවරුනේ.